බිත්තර බෝංචි තෙම්පරාදුවට තෙල් ටිකක් රත් වෙගෙන එනකොට අබෑට ටිකක් එකතු කරගන්න. අබෑට ටික පිපිරෙනකොට සුදු ලූණු රතු ලූණු කරපිංච දාලා කලවම් කරලා රන්වන් පාට වෙනකොට තුන පහ කහ ගම්මිරිස් ලුණු රස අණු එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ බොංචි ටික එකතු කරලා හොඳින් කලවම් කරලා බොංචි ටික ටිකක් මැලවෙනකම් පියනින් මහලා තියන්න. දැන් බිත්තරයක් එකතු කරලා විනාඩියක් පමණ හොඳින් කලවම් කරගන්න. ඔයත් බිත්තර බොංචි තෙම්පරාදුව හදලා රස බලන්නකෝ.